දෙතුන් මම අද ඔයාලට කියලා දෙන්නම්. අපේ සිංහල භාෂාවේ විසින් කියන වචනේ වැඩිපුර යෙදලා තියෙන්නේ කියලා. මොකද විසින් වචනේ යෙදලා තියෙන්නේ? කර්මකාරක වාක්‍ය. හොඳයි කර්මකාරක වාක්‍ය කියන්නේ. ඒ කියන්නේ තව තියෙනවා එහෙනම් කර්තෘකාරක වාක්‍යයක් කියලා නේද? උදාහරණයකට කිව්වොත් මම පොත ලියමි කිව්වොත් මොකද්ද? කර්තෘකාරකයි. ඒ කියන්නේ කරපු කෙනානේ උක්ත වෙලා තියෙන්නේ. එතකොට ඒක විසින් දාලා ලිව්වොත් මා විසින් පොත ලියවේ. ඉතින් මොකටද මේ විදි දෙක? අපිට බැරිද මේක විදියකට ඕක ලියන්න? කෙලින්ම බැරිද කියන්න මම පොත ලියමි කියලා? බැරිද? පුළුවන්. පුළුවන්. මම බෑ. මම මදි. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද කියලා දන්නවද? ඒකට හේතුව තමයි මේක අවුරුදු 2000 ගානකට තියෙනවා. ක්‍රිස්තු පූර්වයේ ඉඳලා අපිම සිංහල භාෂාව කතා කරන අයම අපේ මුතුන් මිත්තෝ මේ විසින් යෙදෙන කර්මකාරක වාක්‍ය ශෛලිය භාවිත කරලා තියෙන බවට ගලේ කොට සාක්ෂි මකුරුම සාක්ෂි විදිහට අපේ සෙල්ලිපි ඒවා දකින්න ලැබෙනවා අපිට. දැන් උදාහරණයක් විදිහට බලන්න කියනවා අගත අනගත චතුදිස සගස දිනේ ආවාවුද නොආවාවුද සිව් දෙකින් වඩින සංඝයාට මෙලෙන පූජා කරන ලදී. පූජා කරපු කියන්නේ පූජා කරලා තියෙන්නේ මොකද්ද? ලෙන. දැන් කරපු කෙනෙක්ගේ නමක්වත් ඉස්සර නැහැ. මෙලෙන පූජා කරන ලදී. කරපු කෙනෙක්ගේ නමවත් නැහැ. ටිකක් පහුකාලීනව වෙනකොට දැන් නමනේ වැඩිපුරත් මේවා කරන්නේ නේද? අන්න හරි. කරපු කෙනාගේ ටිකක් අහවලාගේ සෝහිවුරා විසින් වගේ වචන ඉදලා තිබුණා පහුකාලීනව. මුල් කාලේ මේ ආවවුද නොආවුද ඒ කියන්නේ ඉදිරි අනාගතයේදී තෙල් සංඝයා වහන්සේලාට කියලායි කවුරු වෙනවද කියලා දන්නෙත් නැහැ. එන ඕනෑම කෙනෙකුට කියලා තමයි පූජා කරලා තියෙන්නේ. කරපු කෙනෙක් අද නම් අපි දන්නවනේ ගල්පඩියක නමක් හැදුවත් යටින් නම කටා ගන්නවනේ නේ. එතකොට අන්න එහෙම කරපු දේස්මතු වෙන්න ඕන තැන්වල. කරපු කෙනෙක් නැතුව නෙමෙයි. අතු ඉන්නවා. හැබැයි කරපු දේස්මතු වෙන්න ඕන නම් අපිට කර්මකාරක වාක්‍ය අවශ්‍ය වෙනවා. දැන් බලන්න විද්‍යාවෙත් අපි කියනවනේ එක එක සොයා ගැනීම කළාම නිව්ටන් විසින් සොයා ගන්න ලදී. නිව්ටන් සොයාගත්තේ කියලා කෙලින්ම කියනවද? නැහැ. ඒ භාෂාවක ශිෂ්ට සම්පන්න වෙනකොට බොහෝ තැන්වල වැඩිපුරම අර තමන් පොඩ්ඩක් පස්සට වෙලා කරපු දේ වටිනාකම තියෙන දේ ඉස්මතු වෙන්න ඕන නම් අපි අර කරපු දේ ඉස්මතු කරලා කර්මකාරක වාක්‍ය ලියනවා. ඒ නිසා අපිට ඒක ඕනේ. දැන් අපි දන්නවනේ ඇයි ඕනේ කියලා කර්මකාරක නේද? එතකොට ඒක ඉතින් ඒකටම තියෙනවා නියම ටිකක් ලිඛිත භාෂාවේ ව්‍යාකරණ ටිකක් මොහොම සුළුෙන් තියෙන්නේ. ওই විසින් කියලා වගේ පදයක් දෙනවා. මගින් වගේ අතින් වගේ වචන දෙනවා. ලදී වගේ දෙනවනේ. ඔයාට ඒක වෙනම හොයලා බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් හොඳයි එහෙනම් ඉතින් කර්මකාරකෙන්ම ලියලා ඉන්න පුළුවන්. අපි හැම වෙලේම පස්සට ගිහිනවා. කරන කෙනා පස්සට ගිහිනවා. මට තැන්වලදී අරකට ඕනේ නේද? අරකට ඕනේ වෙනවා. මොන වගේ තැන්වලද? මං කියලා දෙන්න. මොන වගේ තැන්වලද කියන්නේ දැන් සමහර දැන් ඔයා මොකක් හරි වැඩක් කරනවා කියන්නේ ඔය ඉස්කෝලේ ගිහිල්ලා මොනවා හරි ඔයාගේ අතින් හදිස්සියේ පුටුවක් කැඩිලා හරි මහරි බින්දෙනවා කැඩෙනවා. එතකොට ළමයි හුඟක් අය කරන්නේ මොකද? පස්සට යනවා. අපි අපෙන් වෙච්ච වැරද්ද පිළිගන්නේ නැහැ. එතකොට එහෙම නැත් මොකක් හරි හොඳ දෙයක් කළොත් ඒකට ජයග්‍රහක අර පියවරු 100ක් ඉන්නවා වගේ ජයග්‍රහණය කරපු දෙයකට නම් අපි තමා කළේ කියලා එනවනේ. හැබැයි ඒක වැරදුනහම දෙයක් නැත්තම් අඩුපාඩුවක් වුණාම පිළිගන්නයි නැහැ. අන්න ඒ වෙලාවට සමහර විට කණ්ඩායමෙන් තමන්ගේ යටතේ ඉන්න අයගේ වැරද්දක් වුණාම ඒක නායකයා බාර නෑ මමයි ඒක කළේ. මමයි ඒක කිව්වේ. කියලා අපිට අභීතව කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට මං විසින් වෙන්න ඇති ඒක කරේ අන්න එහෙම නිකන් සැලි පස්සට වෙන්න ඕනේ නැහැ. මම ඒක කළෙමි. කියනකොට මම එය කළෙමි. නැත්නම් මම ඒක කළේ. මා විසින් කතා වුණේ නැහැ ඒකට. එහෙම නැත්නම් කාට හරි මේක කරන්න පුළුවන්. දන්නවා ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. අන්න හරි. කරන්න කවුරු හරි අහුවොත් මේක කරන්න පුළුවන්ද අභියෝගයක් නම් මම ඒක කරන්න. ඔව් මම කරමි. මම ඒක කරමි. අන්නේ විදිහට අපි අභීතව ඉදිරිපත් වෙන්න ඕන තැන්වලදී වගකීම බාර ගන්න ඕන තැන්වලදී
අනිත් අය පිට බෙදා ඉන්නේ නැතුව තමන් මේක ඉදිරිපත් කරන්න ඕන තැන් වලදී අපිට කතු කාර්ය කරන කෙනා වෙන මම පොත ලියන්නේ. හරිද? නැත්තම් දැන් මේකේ කාල ભેදයක් එහෙම තියෙනවා. දැන් අපි ලියනකොට ඔයාලට ඉස්කෝලේදී ඒක ලියද්දි ගොඩක් වාක්‍ය පෙරලද්දි එහෙම අපිට කාලය වෙනස් කරන්න අයිතියක් නැහැ. අන්නේ ව්‍යාකරණ ඒක බොහොම සරල ටිකක් තියෙන්නේ. ඒක අපි දැනගන්න ඕනේ වචන ටික. දැන් අපි දන්නවනේ ඇයි අපිට කර්තෘකාරකයි කර්මකාරකයි දෙකක් ඕනේ වෙන්නේ කියන එක. පාඩම හොඳටම පැහැදිලිද? මොකද මේ අපි මෙතෙක් දවස් ඔය ඉතින් කර්තෘක්ත වෙනවා නැත්නම් කර්මයේ උක්ත වෙනවා කී හිටියට වාක්‍යයක් ලියන්න ගියාම කල්පනා වෙන්නේ නැහැනේ මේක මම කර්තෘකාරකෙන් ලියනවද කර්මකාරකෙන් ලියනවද කියලා හිතලා නෙමෙයිනේ ලියන්නේ. ඊට පස්සේ වාක්‍යයක් ලියනකොට හිතලා ලියන්න ඕනේ මේක මම උක්ත වෙන්න ඕනේ මම ඉස්සරහට එන්න ඕන තැනක්ද නෑ මම ඉඳින්නේ නෙමෙයි. ඉමල් ගෙදර ගියේ. අර එතනට ඒක නිමල්ම ඒ වාක්‍ය තුලත් කර්ම එතනට අවශ්‍යද කර්මකාරකයක් අනවශ්‍යද? එහෙම බලලා හරියට ලියන්න ඕනේ. දැන් අපි අපේ තියෙන බුදුහාමුදුරුවෝ හරිස්මතු වෙන තැනක් නම් ගෞරවාර්ථයෙන් අපි අනිත් අය නෙමෙයි අපි ඒ උක්ත වෙන්න ඕන දේ ප්‍රදාන කරලා තමයි කර්මයේ ඉස්මතු වෙන විදිහට දැන් එතකොට කර්මයේ ඉස්මතු වෙන වාක්‍යවල අවසාන ක්‍රියාවයි ඒක ඔක්කොම යෙදෙන්නේ කර්මයට ඕන විදිහට. හැබැයි කර්මය නෙමෙයි ඒක කරන්නේ. දැන් අපි කියමුකෝ බල්ලා සොරුන් ලුබැන්දේය. බල්ලා මොකද කළේ? පොරු පස්සේ එලවගෙන ගියා. එහෙමනේ කතා කරන්නේ. ඒක ලියනකොට අපි එහෙම ලියනවද? නෑ. අපේ භාෂාවේ ආයක මම ඔයාලට වෙනම කියලා දෙන්නම්. අපේ භාෂාවේ තියෙනවා කතා කරන්නයි ලියන්නයි වෙනම ස්වරූප දෙකක්. එතකොට දැන් මම ඔයාලට කියලා කිව්වට අපි එහෙම ලියන්නේ මං කියලා ලියන්නෙත් නෑනේ. මම කියලා තමයි කොයික අනුත් දුනොත් මා. එහෙම වෙන්නේ භාෂාවේ තියෙන පොහසත්කම. භාෂාවේ ආපු දීර්ඝ කාලය නිසායි එහෙම එකක් හැදිලා තියෙන්නේ. මම ඒක කිව්වක් භාෂාවට එහෙම ලක්ෂණයක් නෑ. අපේ භාෂාවට ඒක තියෙනවා. එතකොට මෙතන අපි කතා කරන්නේ දැන් මං කිව්වේ මොකද්ද? බල්ලා සොරුන් ලුබැන්දේය. එතකොට ඔය කෙලින්ම මේක කරලා තියෙන්නේ කවුද? බල්ලා තමයි ලුබ බැඳලා තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ මේක කර්තෘකාරකයෙන්ද කර්තෘ කවුද? බල්ලානේ. එහෙනම් මේක බල්ලාට අනුවනේ අවසාන ක්‍රියාව වේදිලා තියෙන්නේ. එහෙනම් මේක කර්තෘකාරකයි. දැන් මේ කර්මකාරකේ කරනවා. බල්ලා විසින් අන්න මං කොහේ විසින් නැදනවා කියලා. මුල මම පටන් ගත්තේ එහෙමනේ. බල්ලා විසින් දැන් කර්මය තමයි සොරු. එතකොට දැන් සොරු උක්ත වෙන්න ඕනේ එහෙනම්. එහෙනම් සොරුන් කියන්න පුළුවන්ද? බෑ සොරු දැන් අපි කිව්වේ වාක්‍ය කොහොමද ඉස්සෙල්ලාම කිව්වේ? අතීතේ. එහෙනම් සොරු කියන්නේ ඒක වචනද බහුව වචනද? බහුව වචන. එහෙනම් අවසාන ක්‍රියාව කොහොමද තියෙන්න ඕනේ? බහුව වචනෙන්. හැබැයි ලද වගේ ධාතුවක් එකතු වෙනවා නේ. එතකොට බල්ලා විසින් බල්ලාමයි බල්ලා විසින් සොරුන් කියවොත් අනුත් අය වෙන මේවා ඉගෙන ගන්න. සොරු ලුහුබඳුනු ලැබූහ. නැත්තම් ලුහුබඳින ලදහ. අන්නේමයි යෙදෙන්නේ. හරිද? දැන් ඕක අපි පස්සේ වෙනම ඕනනම් වෙනම කට්ටියකින් හරි නැත්තම් ඔයාලට පෙළ පොත්වල වෙන මෙහෙම තියෙනවා. මම ඒක පස්සේ කියලා දෙන්නම්. ඒ උක්ත පද මොනවද? එතකොට දැන් කර්මයේ උක්ත වෙනවා නම් කොයි වෙලාවකවත් වෙන මේ කර්තෘ උක්ත වෙන්න බෑ. හරිද? කර්මයේ උක්ත වුණා නම් කර්මයට අනුව කර්මයේ ඒක වචන නම් කර්මකාරක වාක්‍යයක් නම් ආඛ්‍යාතේ ඒක වචන වෙන්න ඕනේ. කර්මයේ බහුවචන නම් ආඛ්‍යාතේ බහුවචන වෙන්න ඕනේ. කාලය වෙනස් කරන්න බෑ. අතීත ගාක් වෙලාවට කර්මකාරක වාක්‍යවල ලබලද කියලා තියෙනවා විසින් තියෙනවා. විසින් නැත්තම් අතින් අන්න ඒ වගේ මගින් අන්න ඒ වගේ වචනයක් යෙදෙනවා. දැන් මම විසින් වචනේ යෙදෙන්නේ මොකද කියලා නෙමෙයි පටන් ගත්තේ. අපි ඒ ටික පස්සේ වෙලාව කරමු. දැන් ඔන්න ඔයා දන්නවා. මොකද දන්නේ? මොකටද? සිංහල භාෂාවේ වෙන භාෂාවලක් තියෙනවා. දෙමළ ඉංග්‍රීසි වගේ භාෂාවලක් තියෙනවා. අපි දැනගෙන හිටියේ නෑනේ හරියටම මේ ස්වරූප දෙකක් මොකටද අපි මේ ඉගෙන ගන්න කියලා.
දැන් දන්නවනේ මොකටද ඉගෙන ගන්න කියලා. එහෙනම් ඒක අනුව ඔන්න කර්මයුක්ත වෙන්න ඕන තැනදී කරපු දේස්මතු වෙන්න ඕන තැනදී ඒ දේස්මතු කරලා තියන්න කරපු කෙනා ඉස්මතු වෙන්න ඕන තැන්වලදී බක පඬිතුය වගේ ඉස්මතු වෙන්න නෙමෙයි නිහතමානීව අවශ්‍ය තැන පසුබහිනවා කරපු දේස්මතු කරනවා අභීතව දීන නොවි තමන් අර අවදානම් බාරගනිද්දි ඉස්මතු වෙනවා. පැහැදිලිද? හරි පුතා එහෙනම් අදට අපි කර්මකාරක අත්කාරක පිළිබඳ කාට අවබෝධයක් ලැබුණා කියලා මම හිතනවා.